නවත්තන්නම් මේ කියවිල්ල. හැබැයි ඊට කලින් අහගන්න මේ ලියවිල්ල. මේක ලියලා තියෙන්නේ ලෙබනන් කවියේ කලීල් ජිබ්‍රාන් මේ දෙමව්පියන්ට. ජිබ්‍රාන්? මොකද්ද? ඔබගේ දරුවන් ඔබගේ නොවේ. ඔවුන් ඔවුන්ගේම ආශාවන් තිබෙන වෙනම මිනිස්සු. ඔවුන්ට ඔබගේ ආදරය ලබා දෙන්න. නමුත් ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න. මන්දයක් ඔවුන් ඔවුන්ටම ආවේනික වූ සිතුම් පැතුම් සතු ජීවි. ඔබගේ දරුවාගේ ශරීරයට නැවතීමට නිවසක් ලබා දෙන්න. නමුත් ඒ නිවස තුළ ඔහුගේ ආත්මය සිර නොකරන්න. ඔබ ඔබගේ දරුවන් හා සමාන වීමට උත්සාහ කරන්න. නමුත් දරුවන් ඔබ හා සමාන කිරීමට උත්සාහ නොකරන්න. මන්දයක් මේ ජීවිතයේ ඉදිරියට ගලාගෙන යන එකක් මිසක් ඊයේ සමග නවතින්නේ නැත. තමසට පිස්සු නෑ ඔයි. තමසට පිස්සු කියලා හිතන අපිට තමයි පිස්සු. නෑ මට පිස්සු. හේතුව අපේ දෙමව්පියෝ උත්සාහ කරනවා ඒගොල්ලෝ ඊතාලේ වෙලා අපිව දුන්න කරන්න. මේක කිසිම උදාර බවක් නැති පරාද ජීවිතයක් අද. තුනතර බෙහෙත් ටික ඔක්කොම කටේ දාගෙන මම නිදා ගන්නවා. මොකද දන්නවද? මගේ ඊතාලේ හරි තැනට යවන්න මට හරියම දුන්නක් හම්බුනේ.